Hello guys, welcome back to a SL Vampire channel. හරියට ගේම් එකක් ගන්න නෙමෙයි බං අරන් යනවා තියෙන. අද අරන් යනවා තියෙන්නේ කොහොමද ඩ්‍රයිවිං සිමුලේටර් ශ්‍රී ලංකේන බස් ගේම් එකට බස් ස්කින් එකක් හරියටම දාගන්න කියලා ඉතින් මේකට ඔයාලට කිසිම ඇප් එකක් ඕන වෙන්නේ ඉතින් ඔය ෆෝන් එකේ දෙන පුංචි පොඩි ඇප් එකක් තමයි ඕපන් වෙන්නේ. ඕන වෙන්නේ ඉතින් මේකට ඉතින් ඔකට ඇප් එකක් ඉන්ස්ටෝල් කරන්න කිසිම අවස්ථාවක් මේ ඉඩක් ඕනේ නැහැ. හරියට වැඩ කරාද ගේම් එකකට ගිහිල්ලා නෑ බං වීඩියෝ එක ගිහිල්ලා. හරියට ඔයකට ඉස්සරම කට my file කියන ඇප් එක ඕපන් කරගන්න. ඉතින් ඔයකට මේක ඇප් එකේ කීක නම්බර එක ඇති ඉතින් මට නම් තියෙන my file කියලා ඉතින් මම මේ ඇප් එක ඕපන් කරගන්න. හරියට ඊට පස්සේ ඔයකට ඉස්සරලාම ඉතින් ඔයකට එකව ඉතින් බස් ස්කින් එක නැත්තම් මොකද පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ link එකක් දාලා තියෙනවා. අනේ link එකට ගිහලා බස් ස්කින් එකේ බස් ස්කින් එක download කරගන්න. ඉතින් password මොකවත් add කරලා නැහැ ඉතින් media file එක තමයි ඇත්තේ. හරියට ඊට පස්සේ මෙන්න මෙතන මේ කොටු කරලා පෙන්නන ආන් ඒකට බලලා ක්ලික් කරගන්න. හරියට ඊට පස්සේ මෙන්න මේ වගේ ටැබ් එකක් ඕපන් වෙයි. මේ ටැබ් එක උඩම පෙන්නන දේ ටික් තුනක් තියෙනවා. ආන් ඒකට බලලා ක්ලික් කරගන්න. හරියට ඊට පස්සේ ඔකට ගන්න මෙතන create folder කියලා තව මේ මෙතන ටැබ් එකක් ඕපන් කරන ඉතින් create folder කියන තුන්වෙනියට ආන් ඒකට බලලා ක්ලික් කරගන්න. හරියට උඹට ඊට පස්සේ නම් මේකට නමක් දෙන්න ඉතින් මම ඉතින් දෙන්නම් මෙතන බස් ස්කින් කියලා ඉතින් ඔකට කැමති නමක් මේකට දෙන්න පුළුවන්. ඒ හොයාගන්න ඉතින් දෙනවා ඉතින් මම ඒක ක්‍රියේට් කියලා බන්න දෙනවා. හරියට ඔයාලා බලන්න කරනකොට ක්‍රියේට් වුණා. ඉතින් මම ටක් කරලා මෙතන බෑක් වෙන්න. හරියට ඔයාලා ආයෙත් මෙතන හෝම් ස්ක්‍රීන් එකට ඊට පස්සේ ඔකට කරන්න ඕන මෙතන ඉමේජස් කියලා එකක් තියෙනවා. ආන් ඒකුඩ එකපාරක් ක්ලික් කරගන්න බං. දෙපාරක් නම් ක්ලික් කරන්න එපා බං. දැක්කනේ බං දෙපාරක් ක්ලික් කරත් යනවා ඉතින් හරියද? මම දෙපාරක් ක්ලික් කරා හරියද? ඊට පස්සේ ඔකට ඩවුන්ලෝඩ් කරගත්ත බස් ස්කින් එක වල ස්ක්‍රෝල් කරලා හොයාගන්න ඉතින් මගේ නම් උඩ මෙතන වැල්ලා තියෙනවා. ඔය කට්ටරෙන් පෙන්නන්න නැත්නම් ඉතින් කොහොම ස්ක්‍රෝල් කරලා හොයාගන්න පුළුවන්. හරියට ඊට පස්සේ ඔකට ඒක උඩ එකපාරක් ඔබාගෙන ඉන්න. හරියට ඊළඟට රවුමක් කරලා කොට හරියක් කරලා ඇති. අන්න ඒක වැටුණාට පස්සේ මේ යටින් පෙන්නයි මූව් කියලා එකක්. මේ යට බාර් එකේ මූව් කියලා පෙන්නයි. ආන් ඒක උඩ පාරක් ක්ලික් කරගන්න. හරියට ඊට පස්සේ මෙන්න මේක ටැබ් එකක් තමයි ඕපන් වෙන්නේ. ඉතින් ඔකට ඒක ටැබ් ඕපන් වෙයි. හරියට ඉතින් මම නම් මේ කලින් ඩ්‍රයිවිං සිමුලේටර් ශ්‍රී ලංකේන එකක් තමයි ඕපන්ලා තියෙන්නේ. හරියට ඔයාලට එකක ඕපන්ලා තියෙයි. ඒක කමක් නෑ ඉතින්. ඔය කට්ටිය මොනව කරන්නත් කලින් ඉන්ටර්නෙට් ස්ටෝරේජ් මේ උඩම තියෙන බටන් උඩ බලලා ක්ලික් කරගන්න. හරියට ඔය කට්ටිය ආයෙ මෙතන උඩට පොල්ලට කියන ස්ක්‍රෝල් කරලා ඉවරලා ඉතින් ඔයාලා හොයාගන්න ඔයාලගේ මේ අර ඔයාලගේ මොකද්ද බං ෆෝල්ඩ් එක. මේ මගේ නම් මෙතන ෆෝල්ඩ් එක තියෙනවා යාළුවේ. හරියට ඒක උඩ බලලා ක්ලික් කරගෙන මෙතන move her කියලා එකක් තියෙනවා. ආන් ඒක උඩ බලලා ක්ලික් කරගන්න. හරියට උඩ ඉතින් ඔයාලගේ මේ බස් ස්කින් එක එකට යනවා ඉතින් යනවා මේ ෂෝ ඕපන් කරලා ඔයාලා බලා ගන්න ඔබට වැල්ලා තියෙනවා. හරියට ඊට පස්සේ ඔකට තියෙන ඔයාලා ගේම් එක ඕපන් කරගන්න ඉතින් මම ටග් ගාලා ගේම් එක ඕපන් කරගන්න. ගේම් එක ඕපන් කරගත්තා. හරියට ඊට පස්සේ කරන්න තියෙන ගරාජ් කියලා අයිකන් එකක් ඇති. ආන් ඒක උඩ ක්ලික් කරගන්න බං. හරි බං එකපාරක් හරි දෙපාරක් ක්ලික් කරගනින් බලන්න. මගේ මේ කලින් බස් ස්කින් දාලා තියෙන තමයි ඉතින් ඒකට විතර පෙන්නන්න ඉතින් මම ටග් ගාලා මේක අයින් කරගෙන පෙන්නන්න මේකට අපිට නෑ බං කාලේ එක බං. හරියට කොන්න හොරා ඉතින් අර වාට ගිහපුව මම ඉතින් මම මේකට මම දාගන්න මේක ඉතින් ගොඩක් වෙලාට හරියට ඊට පස්සේ ඔය කාටර තියෙන විතර මෙන්න මෙතන තියෙන මම අර වර ස්ප්‍රේ වන්නේ මොකල් බෑග් නම මම කොට මේ පෙන්නන විතර කොටු කරලා ආන් ඒක උඩ පට ක්ලික් කරගෙන හරිය මැද තියෙන යාළුවේ. හරියට සෙන්සර් කස්ටමර් ලිවර් කියලා එකක් තියෙනවා. අන්න ඒකට බලලා ක්ලික් කරගන්න. ඊට පස්සේ ඇඩ් ලිවර් කියලා එකක් තියෙනවා. ආන් ඒකට බලලා ක්ලික් කරගන්න. හරියට මම ඉතින් මේ කලින් මේක හදන් තියෙන නිසා මම පෙන්නන්න නැත්නම් තියෙන මෙතන බ්‍රවුස් කියලා එකක් එකක් පෙන්නත් ආන් ඒකට බලලා ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ යාළුවා ඔය කට මේකට ඕපන් වෙනවා. හරියට ආන් ඒකට එකපාරක් මේ ඔයාලට මෙන්න මේ උඩ බලලා ක්ලික් කරගන්න. හරියට එලෝ දුන්නාට පස්සේ ඉතින් ඔයාලා මේක ඕපන් වෙනවා. ඔයාලට ඒ ඔයාලට ඕන අදා කරන PNG කොට බලලා ක්ලික් කරලා ඉවර මෙතන ලෝඩ් කියලා බටන් දෙන්න. හරියට ඔයාලා බලා ගන්නකොට මෙන්න මේ විදිහට මේක ලෝඩ්ලා තියෙනවා. ඉතින් මේ ඔයාලා මෙන්න මේ ලෝඩ්ලා තියෙනවා බං. වටන බලනවා බං ඊයස්සේ. ලෝඩ්ලා තියෙනවා. ඉතින් කඩේ මේක free fire බස් ස්කින් එක බයි free fire පිස්සුවට තමයි මේක හදලා දෙන්න බෑ ඉතින්. හරියට මාත් ගොඩක් කරලා free fire දාන හින්දා මටත් මේ හිතුනේ මේ අදහස ආවේ. හරියට ඔයාලට මෙනු මොකද්ද මේ මෙනු කියලා තියෙනවා. ආයෙත් ක්ලික් කරගන්න. හරි බං ඉතින් ඉතන ඇඩ් එක ප්ලේ වුණා. ඉතින් මම මේ ඇඩ් එක ස්කිප් කරගන්න. හරියට කොහොමද ඊට පස්සේ සේව්
ගේම් බටන් එක ක්ලික් කරගන්න බටන් එක බං බටන් එක ක්ලික් කරගන්න. හරියට සමහරවිට ලෝඩ් වෙනවා ඉතින් මේ විදියට. හරියට ඔයාලට ප්ලේ කියලා බලන්න ඉතින් මම ඔයාලට පෙන්නන්න මේ බස් ස්ක්‍රීන් කොහමද කියලා ඉතින් ප්ලේ කියලා බලන්න දාලා ඉතින් මේක හරියට වැල්ලා ඉතින් කොහොමද මේ වැල්ලා ඉතින් ලස්සන කියලා ඔයාලට පෙන්නන්න ඉතින් මේක. හරියට මම කලින් පෝස්ට් එකක් දාලා ඉතින් මේක මම දෙනවා කියලා මේක ෆ්‍රී තමයි මම දෙන්න හිතන් හිටියේ බං ඉතින් එතන ෆ්‍රී තමයි දුන්නේ බං. හරියට එතනත් යාළුවා ඇඩ් අප් එක වුණා මට කියන්න මොකද්ද බං ඔතකුනේ අම්මට. හරි මම මේක ෆ්‍රී තමයි ඉතින් මම දුන්නේ ඉතින් ෆ්‍රී තමයි දෙන්නෙත් බං. හරි ඉතින් මම එවන් ඉතින් මේ මොකවත් ඇඩ් කරලා නැති පාස්වර්ඩ් එකක් තියා මචං මල් රේණුක දෙයක් ඇඩ් කරලා නැහැ මචං ෆොටෝ එක විතරයි මම තියෙන්නේ මම ගිහලා මේක ඩවුන්ලෝඩ් කරලා මේකට දාගන්න. හරි ඉතින් මම ඔයාලට පෙන්නන්න ඉතින් බං ඉතින් පොඩ්ඩක් දැනට මේ මුංගිරි නැගිනකම ඉන්න ඕනි බං ඒක එපා බයිරි ස්ටාර්ට් යපස්සේ. හරි ඉතින් මම කොහොමකට පෙන්නන්න බස් එක ඕම හිතන් බලා ගන්න පයියාලි ඉතින් මේකට පට්ටයි ඉතින් මේක සුපිරිසිම කටදී ඉතින් පට්ටේ මම ෆ්‍රී මේක දෙන්නේ බං ඉතින් අර ෆ්‍රී තමයි බං ඔයා උණ්ඩත් එම ගහනවා ෆ්‍රී ෆයර් කියලා ඉතින් එහෙම ෆ්‍රී තමයි ඉතින් කිසි පාස්වර්ඩ් එකක් ඇඩ් කරලා නැහැ බං ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් බස් එක මේ තියෙන බස් එකේදී හරි ඉතින් බස් එක බලා ගන්න ඕනේ නැත්නම් ඉතින් මේ ටික ස්කිප් කරලා ඉතින් මකට අර මම කිව්ව විදිහට දා ගන්න පුළුවන්. හරි මේ විදිහට බමිතේ මේ හිට්ටු කරලා තමයි ලොකෝඩ් ග්‍රැෆික් ඉතින් අඩු වෙලා නැහැ යාළුවා ඉතින් විතර තියෙනවා යා ඉතින් මේ පොඩ්ඩක් කෝබල ඇප්පිලා ඇති බං ඉතින් රෝදෙර එහෙම ඒවණක් කන්න එපා ඉතින් හරි ඉතින් ඔන්න ඔය තමයි බස් එක තියෙන්නේ බං ඉතින් බස් එකේ වල මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඉතින් ලොකුවට ඉතින් බස් එක හදලා නැහැ ඉතින් යාළුවේ ඒ වුණාට ඉතින් බං බස් අතේ නියම ක්වොලිටි තියෙනවා යාළුවේ. හරි බං ඉතින් අද ඉතින් ගේම් ප්ලේ නේ වීඩියෝ එක ඉවර කරන්න තමයි කියන්නේ. ඉතින් මේක මං හිතනවා ඔකට විතර ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකක් වෙන්නද කියලා ඉතින් හරි ඉතින් හරි බං ඉතින් අද ඉතින් මම වීඩියෝ එක අවසන් කරනවා බං ඉතින් අපි තවත් ගේම් ප්ලේ එකක් හරි මේ වගේ වීඩියෝ එකක් හරි හම්බුමු ඉතින් ඉස්සෙල්ලා පොඩි කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ඉගෙන ගන්න උත්තරලා ඉතින් හරි ඉතින් හැමෝටම ගුඩ් බයි.